2024 පේපර් එකේ 10 වෙනි MCQ එක බලමු. අපිට කියලා තියෙනවා දී ඇති උෂ්ණත්වයකදී උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවක වේගය වැඩි කරන්නේ දී ඇති උෂ්ණත්වයකදී උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවක වේගය වැඩි කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. උත්තර පහක් දෙලා දෙනවා බලමු උත්තරේ මොකක්ද කියලා. ඊට කලින් උත්ප්‍රේරකකින් කරන්නේ මොකක්ද කියලා හරියටම පැහැදිලි කරගමු. ඒක පැහැදිලි කරගත්තට පස්සේ අපිට පුළුවන් මොකක්ද මේකට උත්තරේ කියලා හොයාගන්න. හරි අපි හිතමු මේ වගේ ප්‍රතික්‍රියාවක් A Bත් එක්ක ප්‍රතික්‍රියා කරලා හිතමු C සහ D කියන පළ හදනවා. A Bත් එක්ක ප්‍රතික්‍රියා කරලා C සහ D කියන පළ හදනවා. හරි. එතකොට මේක තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා හිතමු. ඩෙල්ටා H කියන්නේ ඍණ වන ප්‍රතික්‍රියාවක්. හරි. තාපදායක ප්‍රතික්‍රියාවක් ඩෙල්ටා H ඍණ වන ප්‍රතික්‍රියාවක්. හරි. එතකොට මේ A හා B කියන ප්‍රතික්‍රියක මේ දෙක ප්‍රතික්‍රියක මේක ප්‍රතිඵල අපි කියන සාමාන්‍යයෙන් ඵල කියලා. හරි. ප්‍රතික්‍රියක ඵල. එතකොට උත්ප්‍රේරකයක් මගින් සිද්ධ කරන්නේ මොකද්ද? අපි දැන් මේ ප්‍රතික්‍රියාව සඳහා ශක්ති පැතිකඩ අඳිමු. ශක්ති පැතිකඩ කියලා කියන්නේ ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමේදී ප්‍රතික්‍රියක හා ඵලවල ශක්තිය විචලනය වෙන ආකාරය. නැත්නම් ශක්තිය විචලන මට්ටම් මොනවද කියන එක තමයි ශක්ති පැතිකඩ කියලා කියන්නේ. හරි. එහෙනම් මේ ඉස්සලා මේක ශක්ති පැතිකඩ අඳිමු. මේ පැත්ත ගත්තොත් එහෙම ශක්තිය කිලෝජූල් මවුලයට මේ පැත්ත ගත්තොත් එහෙම ප්‍රතික්‍රියා කණ්ඩාංකය නැත්නම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන මාර්ගය ප්‍රතික්‍රියා කණ්ඩාංකය හරි ඔන්න ඔහොම ඉස්සෙල්ලා මේකේ මවුලයක් එහාවේ මවුලයක් ප්‍රතික්‍රියක බවට පත්වීමේදී ඵල බවට පත්වීමේ සිදුවන ශක්තිය අධ්‍යයනය කරනවා හරි එහෙනම් ශක්ති පැතිකඩ අපි විස්තර කරන්නේ මේ විදිහට හරි ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම මේක තාපදායක ප්‍රතික්‍රියාවක් නිසා තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ ප්‍රතික්‍රිය වලට සාපේක්ෂව ඵල වල ශක්තිය අඩුයි. කියන්නේ ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමේදී ප්‍රතික්‍රිය වල ශක්තිය ගොඩක් වැඩි ඵල වල ශක්තිය අඩුයි. ඒතර ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමේදී ප්‍රතික්‍රිය වල ශක්තියෙන් කොටසක් බාහිර පරිසරයට විමෝචනය වෙනවා. බාහිර ශරීරයට පිට වෙලා යනවා. ඒ වගේ ප්‍රතික්‍රියාවට තමයි තාපදායක ප්‍රතික්‍රියා කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ. ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී බාහිර පරිසරයට ශක්ති විමෝචනයක් නැත්නම් තාප විමෝචනයක් සිදු වෙනවා. අපි ඒකට කියනවා තාපදායක ප්‍රතික්‍රියා කියලා. එතකොට A හා B ගත්තොත් එහෙම ආරම්භයේ A හා B එන ශක්ති මට්ටම ගත්තොත් මෙන්න මෙතන තමයි A හා B ඉන්නේ. මේ ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට ප්‍රතික්‍රියකට සාපේක්ෂව ඵල වල ශක්තිය අඩු වෙන්න ඕනි. ඒතර C හා D මේ හරිය ඉන්නවා කියලා ගමු. මේ තින්නේ ඵල. හරි. එතකොට ප්‍රතික්‍රියක ඵල බවට පත් ප්‍රතික්‍රියට සාපේක්ෂව ඵල වල ශක්තිය අඩු වෙලාට පේනවා. ප්‍රතික්‍රියට සාපේක්ෂව ඵල වල ශක්තිය දැන් අඩු වෙලා තියෙනවා. හැබැයි ප්‍රතික්‍රියක ඵල බවට පත් වීමේදී මෙන්න මේ වගේ හරි මාර්ගයක් පසු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. හරි. ඒ කියන්නේ A හා B ප්‍රතික්‍රියා කළ C හා D හැදෙනකොට A හා B හරි යම් ශක්ති උපරිමයකට ගිහිල්ලා ඒ උපරිමයෙන් පස්සේ තමයි ඵල බවට පත්වීමක් සිද්ධ වෙන්නේ. හරි. එතන මෙන්න මේ ප්‍රතික්‍රියකවල නිසා මේ ප්‍රතික්‍රියකවල ඉඳලා මේ තියෙන ශක්ති ආරම්භයේ පසුකල යුතු ශක්ති උසට අපි කියනවා නැත්නම් ශක්ති අගයට අපි කියනවා මේකට අපි කියනවා සක්‍රීය ශක්තිය කියලා. ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. සක්‍රීය ශක්තිය. ඒ කියන්නේ ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමට නම් අදාළ මාර්ගයේ සක්‍රීය ශක්තිය ඉක්මව යුතු ශක්තියගයක් ප්‍රතික්‍රියක සතු වෙන්න ඕනේ. ප්‍රතික්‍රියකේ ශක්තියගේ උපරිමයේ පසු කරාට පස්සේ යන්න ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමක් සිදු වෙන්න පුළුවන්. පැහැදිලි? හරි. එතකොට A හා B කියන ප්‍රතික්‍රියකවල ශක්තියයි C හා D කියන ඵල කියන C හා D කියන ඵලවල ශක්තිය අතර වෙනස ගත්තොත් මෙන්න මේක තමයි ඩෙල්ටා H කියලා සලකන්නේ. ප්‍රතික්‍රියාවේ ශක්ති වෙනස ඩෙල්ටා H. ඒක තමයි තාපදායක ඍණාගයක් කියලා කියන්නේ. තාප ශක්තිය පිට වෙනවා නම් අපි ඒක හඳුනන්නේ තාප ශක්තිය පිටවීමක් හඳුනන ඍණාගයක්. ඍණාගයක් නෙන්නේ. ඒතර ඒ කියන්නේ අපි ඩෙල්ටා H ගන්නේ ඩෙල්ටා H සමානයි ඩෙල්ටා H කියලා කියන්නේ වෙනසක් ප්‍රතික්‍රියාව ශක්තිය වෙනසක් ගන්නෙ ඵලවල ශක්තිය ඍණ ප්‍රතික්‍රියක සතු ශක්තියනේ. ප්‍රතික්‍රියක වල ශක්තිය. ඔය දිනේ ප්‍රතික්‍රියාවේ ශක්ති වෙනස. ඒතර ඵලවල ශක්තිය අඩුයි මේක අඩුයි ප්‍රතික්‍රියාවේ ශක්තිය වැඩි නම් අඩු වගේකින් වැඩි වගේක් අඩු වෙනකොට සම්පූර්ණාගේ ඍණ වෙනවනේ. ඒක තමයි ප්‍රතික්‍රියාවේ තාපදායක ප්‍රතික්‍රියාව ශක්ති වෙනස තමයි යොදා දෙන ඍණ කියලා. තාපදායක ප්‍රතික්‍රියාව. පැහැදිලි? හරි. හරි මේ තියෙන සාමාන්‍ය අවස්ථාවේදී A හා B C හා D ඵල හදන අවස්ථාවක්. ඒතර A හා B C හා D ඵල බවට පත් වීමේදී මෙන්න මේ වගේ ශක්ති ගැප් එකක් පසු කර තමයි මේ C හා D බවට පත් වීම සඳහා පසු කළ යුතු මාර්ගය ඔක තමයි තියෙන්නේ. හරි. හිතන්න මේකට අපි උත්ප්‍රේරකයක් දානවා කියලා. උත්ප්‍රේරකකින් කරන්නේ
සක්‍රීය ශක්තිය අඩු මාර්ගයක් ඔස්සේ ප්‍රතික්‍රියාව සිද්ධ කරලා ඵල හදන එක තමයි උත්ප්‍රේරකයක් මගින් සිද්ධ කරන්නේ. හරි. ඒ කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවකට උත්ප්‍රේරකයක් දැම්මම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන්නේ ප්‍රතික්‍රියක වලට හදලා දෙනවා තව මාර්ගයක්, සක්‍රීය ශක්තිය අඩු නව මාර්ගයක් හදලා දෙනවා. අන්නේ සක්‍රීය ශක්තිය අඩු නව මාර්ගයක් ඔස්සේ ඵල බවටපත් කිරීම තමයි උත්ප්‍රේරක මගින් සිද්ධ කරන්නේ. එතකොට උත්ප්‍රේරක යෙදු මෙදින උත්ප්‍රේරක නොයෙදු ප්‍රතික්‍රියාව කියලා හිතමු. මෙදින උත්ප්‍රේරක නොයෙදු ප්‍රතික්‍රියාව. මෙදින උත්ප්‍රේරක නොයෙදු ප්‍රතික්‍රියාව. හරි. උත්ප්‍රේරක යෙදු ප්‍රතික්‍රියාව කොහොමද වෙන්නේ? එහා බී මෙතන C හා D ඵල මෙතන තියෙනවා. එතකොට උත්ප්‍රේරක හරි උත්ප්‍රේරක සරලව යනතොත් එහෙනම් උත්ප්‍රේරක යෙදු ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. සක්‍රීය ශක්තිය අඩු නව මාර්ගයක් ඔස්සේ ප්‍රතික්‍රියාව සිද්ධ කරලා ඒ ප්‍රතික්‍රියක ඵල බවට පත් කරනවා. හැබැයි මම දැන් උත්ප්‍රේරක දැන් මේ විදිහට මේක නම් දැන් මේ ගොඩක් සංකීර්ණ හැදෙන අවස්ථාවක් තියෙනවා. උත්ප්‍රේරකයක් දැම්මොත් එහෙනම් ප්‍රතික්‍රියාව සංකීර්ණ ප්‍රතික්‍රියාව බවට පත් වෙනවා. කියන්නේ පියවර සංඛ්‍යාව වැඩි වෙනවා. හැබැයි සක්‍රීය ශක්තිය අඩු වෙනවා. හරි. අපි මෙතන සරලව ගමු. සරලව හිතමු. මෙතන උත්ප්‍රේරක නොයෙදු ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය ගොඩක් වැඩි. දැන් බලන්න එහා B නව මාර්ගයක් හඳුන්නා අන්න ප්‍රතික්‍රියක ඵල බවට පත් වීම සඳහා. මම මේ සරලව මේක ප්‍රකාශ කරන්නේ. මිරඩි මේකේ ශක්ති මේ ප්‍රතික්‍රියා පැතිකඩ ගොඩක් ශක්ති පැතිකඩ ගොඩක් වෙනස්. මේකේ සක්‍රීය ශක්ති ගණනාවක් හැදෙනවා. සරලව ගත්තොත් එහෙනම් මේ දින ප්‍රතික්‍රියාවේ උත්ප්‍රේරකයක් නොයෙදු ප්‍රතික්‍රියාවක් ඒ සිද්ධ වෙන මේ මාර්ගය ඔස්සේ සංසිද්ධ වෙන ඒ ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය ගොඩක් වැඩි කියලා ඔයාලට පේනවා. මේ දින සක්‍රීය ශක්තිය වැඩි. E1 කියලා දාමු අපි. ඉතින් පළමු ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. හරි. ඊට පස්සේ මේ තියෙන උත්ප්‍රේරකයක් දාපු ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ප්‍රතික්‍රියකේ ඵලය බවට පත් වෙනවා. හැබැයි බලන්න ප්‍රතික්‍රියක ඵල බවට පත් වීමේ සඳහාදී ප්‍රතික්‍රියක පසු කළ යුතු ශක්තිය අගය නැත්නම් සක්‍රීය ශක්තිය ගොඩක් මේ මාර්ගයේ අඩු. මේ තියෙන උත්ප්‍රේරක යෙදූ ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. EA2 කියලා ගමු. හරි. ඒ කියන්නේ මේ දෙන්නේ උත්ප්‍රේරක යෙදූ ප්‍රතික්‍රියාව. මේ දෙන්නේ උත්ප්‍රේරක යෙදූ ප්‍රතික්‍රියාව. උත්ප්‍රේරක යෙදූ ප්‍රතික්‍රියාව තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවක ශක්තිය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන්නේ කොහොමද? එයා කරන්නේ උත්ප්‍රේරකය මගින් ප්‍රතික්‍රියාවට නව මාර්ගයක් හදලා දෙනවා. සක්‍රීය ශක්තිය අඩු. ඒ කියන්නේ සාමාන්‍ය මාර්ගය සිද්ධ වෙන අවස්ථාවේදී සක්‍රීය ශක්තිය ගොඩක් වැඩිනේ. සාමාන්‍ය මාර්ගයට වඩා ඊට වැඩිය සක්‍රීය ශක්තිය අඩු නව මාර්ගයක් හදලා දෙනවා. අන්න ඉතින් තමයි ප්‍රතික්‍රියාවට අග්ගාලා සිද්ධ කරන්නේ. සක්‍රීය ශක්තිය අඩු වෙනවා කියන්නේ ඒහා ප්‍රතික්‍රියක පසුගල යුතු ශක්ති ගැප් එක අඩු වෙනවනේ. පසුගල යුතු ශක්ති මට්ටම් මගේ අඩු වෙන නිසා ශක්ති මට්ටම අඩු වෙන නිසා අන්න මොකක් වෙනවද? එයා පහසුවෙන් CHD බවට පත් වෙනවා. ඵල බවට පත් වෙනවා. ඒතර උත්ප්‍රේරකයක් මගින් කිසිදු වෙලාවක මතක තියාගන්න උත්ප්‍රේරකයකට බෑ මේ තියෙන අලුත් මේ පරණ මාර්ගයේ තියෙන සක්‍රීය ශක්තිය කිසිවට අඩු කරන්න බෑ. එයා කරන්නේ හැම වෙලේම සක්‍රීය ශක්තිය අඩු නව මාර්ගයක් හොයලා අන්නේ සක්‍රීය ශක්තිය අඩු නව මාර්ගය ඔස්සේ ප්‍රතික්‍රියා සිද්ධ කරලා ප්‍රතික්‍රියක ඵල බවට පත් කරනවා. ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියක ඵල බවට පත් කරනවා. නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගොඩක් වැඩි කරන එක තමයි කරන්නේ. ඔබ තමයි උත්ප්‍රේරකයක් මගින් සිද්ධ කරන්නේ. ඒතර උත්ප්‍රේරකයට බෑ පරණ ප්‍රතික්‍රියාවේ සිද්ධ වෙච්ච මාර්ගයේ සක්‍රීය ශක්තිය අඩු ගන්න බෑ. එයා කරන්නේ නව මාර්ගයක් හොයලා දෙනවා. අන්නේ සක්‍රීය ශක්තිය අඩු නව මාර්ගය. ඒතර ඒ හරහා ප්‍රතික්‍රියාව කරලා තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන්නේ. එහෙනම් දැන් උත්තර වලට එමු. පළවෙනි එක. ප්‍රතික්‍රියක අණුවල ඉහළ ශක්තියක් ඇති ගැටුම් සංඛ්‍යාව වැඩි කිරීම. ප්‍රතික්‍රියක අණුවල ඉහළ ශක්තියක් ඇති ගැටුම් සංඛ්‍යාව වැඩි කිරීම. දැන් මෙතන කියලා දෙන ප්‍රශ්නේ දී ඇති උෂ්ණත්වයකදී. ඒ කියන්නේ උෂ්ණත්වය නියතයි. හරි. උෂ්ණත්වය නියත නම් හරි. දැන් හිතන්නකෝ ප්‍රතික්‍රියක වල උෂ්ණත්වය වැඩි කරොත් නම් ඔන්න ගැටුම් සංඛ්‍යාව වැඩි කර ගන්න පුළුවන්. දැන් මෙතන දී ඇති උෂ්ණත්වයකදී කියලා දීලා තියෙනවානේ. දී ඇති උෂ්ණත්වයක නියත උෂ්ණත්වය. නියත උෂ්ණත්වයක නම් කිසිදු වෙලාවක ගැටුම් සංඛ්‍යාව වැඩි කරන්න බෑ. උෂ්ණත්වය නියතයි. ඒ කියන්නේ ගැටුම් සංඛ්‍යාව වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ. හරි. ප්‍රතික්‍රියක අණුවල ඉහළ ශක්තියක් ඇති ගැටුම් සංඛ්‍යාව වැඩි කිරීමෙන් කියන එක වැරදි. මොකද හේතුව උෂ්ණත්වය නිසා ගැටුම් සංඛ්‍යාව වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ. දෙවෙනි උත්තරේ. ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක අණුවල චාලක ශක්තිය වැඩි කිරීම. අපි දන්න ඒත් චාලක ශක්තිය සමානයි භාගයක් MB වර්ගනේ. ඕකනේ චාලක ශක්තිය සාමාන්‍ය අණුවක චාලක ශක්තිය ඔන්නෝම නිරූපණය කරන්න පුළුවන්. ඒතර චාලක ශක්තියේදී අණුවේ ස්කන්ධය වෙනසක් වීම සිදු වෙන භාගයක නියතකයක් V කියන්නේ ප්‍රවේගය වැඩි වීම හරහා චාලක ශක්තිය වැඩි කරගන්න පුළුවන්. අණුවල ප්‍රවේගය නැත්නම් අණුවල වේගය වැඩි වෙන්නේ උෂ්ණත්වය වැඩි වීම. දියත උෂ්ණත්වයේදී කියලා දීලා තියෙනවා නියත උෂ්ණත්වයක් තියෙන්නේ. එහෙනම් කිසිදු ලාක අණුවල වේගය වෙනස් වීමකට භාජනය වෙන්නේ නැහැ. එහෙනම් සක්‍රීය ශක්තිය වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ. සෝරි මේ චාලක ශක්තිය වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රවේගය කියන එක වෙනස් වීමකට ලක් වෙන්නේ නැති නිසා චාලක ශක්තිය වැඩි වීමක් කියලා ගන්න බෑ. ඒකන් දෙවෙනි ප්‍රකාශයත් වැරදි. පළමු ප්‍රකාශය දෙවෙනි ප්‍රකාශය දෙකම වැරදි. 3. ප්‍රතික්‍රියක අණු අතර ගැටුම් සංඛ්‍යාව වැඩි කිරීමෙනි. ගැටුම් සංඛ්‍යාව වැඩි වෙන්නේ කොහොමද? ගැටුම් සංඛ්‍යාවට වෙන චාලක ශක්තිය වැඩි වෙන්න බෑ. නැත්නම් වේගය වැඩි වෙන්න බෑ. අණුවල ගැටුම් සංඛ්‍යාවට වෙන්න අණුවල වේගය ගොඩක් වැඩි වෙන්න ඕනේ.
හරි අනුචරණය වෙන වේගය වැඩි වෙනවා ඔන්න ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනවා. හරි සක්‍රීය මේ උත්ප්‍රේරකයකට ඒක කරන්න බෑ. හරි එන උෂ්ණත්වය නියත හින්දා මෙතන කිසිදු වෙලාවක ගැටුම් සංඛ්‍යාව වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. 4 ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය වැඩි කිරීම මගින් වැරදිනේ මං කිව්වේ. ආරම්භයේදී ප්‍රතික්‍රියාව සාමාන්‍ය අවස්ථාවේදී සිද්ධ වෙන මෙන්න මේ මාර්ගයේ. ඒ ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය E1 නියතගයක්. පැහැදිලි? උත්ප්‍රේරකයක් දැම්මා කියලා මේ අදාළ පරණ ප්‍රතික්‍රියාවේ මාර්ගය නැත්නම් අපි කියනවා සාමාන්‍ය පරිසිද්ධ වෙන ප්‍රතික්‍රියා මාර්ගයේ සක්‍රීය ශක්තිය අඩු වැඩි කිරීමක් උත්ප්‍රේරකයට කරන්න බෑ. උත්ප්‍රේරකයක් කරන්නේ හැම වෙලේම එයා නව මාර්ගයක් හොයලා දෙනවා. අඩු සක්‍රීය ශක්තියක් තියෙන. ඒකට අග්ගාල ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ නැහැ. නැතෝ පරණ ප්‍රතික්‍රියා මාර්ගයේ සක්‍රීය ශක්තිය අඩු වැඩි කිරීමක් උත්ප්‍රේරකයට කරන්න බෑ කිසිදු වෙලාවක. එහෙනම් ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය වැඩි කිරීමෙන් එහෙම වෙන්නේ නැහැ. වැඩි කිරීමක් වෙන්නේ නැහැ කොහොමද? නව මාර්ගයේ ඒ සක්‍රීය ශක්තිය අඩු නව මාර්ගයක් තමයි අඩු වැඩි කිරීම සිදු කරන්න බෑ යාට. එන හතරෙන් උත්තරේ වැරදි. පස්වෙනි එක ප්‍රතික්‍රියාව සඳහා නව මාර්ගයක් ලබා දෙන්න. හරි. ඕක හරියටම හරියනවා තව ටිකක් සක්‍රීය ශක්තිය අඩු නව මාර්ගයක් ලබා දෙන්න. ප්‍රතික්‍රියාව සඳහා සක්‍රීය ශක්තිය අඩු නව මාර්ගයක් කියවනම් කම්ප්ලීට් උත්තරයක්. හරි. හැබැයි ඉතින් නව මාර්ගයක් ලබා දීමෙන් කෙනෙක් ගන්න පුළුවන්. හරිනේ. මේ ඉතින් පරණ මාර්ගය, ඉතින් අලුත් මාර්ගය. අලුත් මාර්ගයේ සක්‍රීය ශක්තිය ගොඩක් අඩුයි. ඒතර මේ මාර්ගය හරහා තමයි ප්‍රතික්‍රියක බලපාටපත් වීම සිද්ධ වෙන්නේ. ඒතර සාමාන්‍ය අවස්ථාවේදී ප්‍රතික්‍රියාව සිද්ධ වෙන කාලයට වඩා අඩු කාලයකින් අපිට ප්‍රතික්‍රියාව සිද්ධ කරගන්න පුළුවන්. එහෙනම් මේකට උත්තරේ වෙන්නේ අංශක 5. 5 තමයි උත්තරේ.